Hello, welcome back to my YouTube channel. ඉතින් ආනට කෝද හැම සතුටේ පරිස්සමෙන් ඉන්නවා නේද? ඔන්න ඉතින් ආද vlog එකේ අපි යනවා trip එකක්. ඇත්තටම දන්නේ නැහැ මේ vlog එකේ අපි කොහෙද යන්නේ මොනවද කරන්නේ ඒ වගේම කවුද එන්නේ කියලා දන්නේ නැහැ. ඉතින් අපි ගිහින් බලමු මොකද වෙන්නේ කියලා. අද ඔයාලා වගේම මන් දන්නේ නැහැ ඉස්සර මොනවද කරන්න ඉන්නේ කියලා. ඉතින් අපි යන මගදී හම්බ වෙමු. දැන් වෙලාව 9 මාර්ච් විතර. ඉතින් අපි යන ගම හම්බ වෙමු. Stay tuned. ඉතින් අපි යන මගදී මෙන්න මේ කඩේ දැකලා අපි නැවතුණා බ්‍රෙක්ෆාස්ට් ගන්න. අපි 4 දෙනාම තෝසේ තමයි ගත්තේ. ඇත්තට මේ තෝසේ රසට තිබුණා. ඒ වගේම ග්‍රේවිසුත් හරිම රසයි. ඊට පස්සේ අපි කාලා ඔක්කොම කළා මේ යන්න හදන්නේ කට්ටියම එකට එකතු වෙන තැනට. කට්ටියම එක තැනකට එකතු වෙලා එතනින් තමයි අපි ගමන යන්න පටන් ගත්තේ. ඉතින් දැන් කියන්න අපි මේ කොහෙද යන්නේ කියලා. මේ යන්නේ අපි කලවානට. ඇත්තටම ගියාට පස්සේ තමයි දැනගත්තේ කොහෙදද යන්නේ කියලා. ඉතින් අපි කහතුඩුව highway entrance එකෙන් enter වෙලා අපේ ගමන පටන් ගත්තා. And of course music. strawberry එක රහයි. තව මේකද වෙලා නැහැ. වැන්න ගත්තා. The main අන්න ඒක තමයි ඒ වගේ මෙයා කරනවා. එතකොට අනේ පොඩ්ඩක් ඉන්න. එතකොට මම වැටෙනවා. හරි. හැබැයි මම වැනිලා and ස්ට්‍රෝබෙරි ලොකු ෆෑන් කෙනෙක් නෙමෙයි. ඒත් අපේ නංගි අපච්චිත් එක්ක ගිහිල්ලා මේවා තමයි අරගෙන ආලා තිබ්බේ. ඉතින් අපි කියව ගියා අපේ තැනට. ඉතින් අපි යන මගදී මේ තැන දැකලා අපි ඉතින් නවත්තලා පණිරුත් දාලා තමයි අපේ ගමන ගියේ. ඇත්තටම හිතුවට වඩා මේ පැත්ත හරිම ලස්සනයි. අපි යන පාර දෙපැත්තේ ගස් කොළන්, කඳු, ඒ වගේම සමහර තැන්වල චූටි දිය පාරවල්, ඒ වගේ දේවල් තිබුණා. ඇත්තටම හරිම ලස්සනයි. මං ඉස්සරහා ක්ලිප්ස් වලදී ඔයාලට පෙන්නන්නම් ඒ තැනුත්. ඔන්න ඉතින් අපි අන්තිමට ආවා අපි නවතින තැනට. මේක සර්කිට් බංගලෝ එක කලවානි තියෙන. මේ ගැන රිවිව් එක මම ඉස්සරහට දෙන්නම් මොකක්ද කියලා. ඉතින් බලාගෙන ඉන්න අන්තිම වෙනකන්. ෆයිනලි අපි ආවා. ඇත්තටම ගොඩක් දුර ආවනේ. very good. more than 10 km. දැන් තමයි දැනගත්තේ අපි කොහෙටද ආවේ කියලා. එත් මන් දන්නේ මොකද්ද මෙතන කියන නම කියලා. මම හර කියනවා මොකද්ද කියලා. එන්න මම වලට පෙන්නන වාහන කීයක් ආවද කියලා. ඇත්තට මන් දන්නේ මෙච්චර කට්ටියම කියලා කියන්න වලට අදහස් මොනවද කියලා. I have nothing to say. Let's see කොහොමද වෙන්නේ කියලා. I have no idea but let's see. वॉशरूम में गए भैया
Harry, this is the place we are going to stay. A few moments later. ඉතින් අපි ආපු ගමන් ආවා ලන්ච් වලට. මොකද අපි ටිකක් බඩගින්නේ තමයි හිටියේ. මොකද දැන් හොඳටම ටිකක් දවල් වෙලා. ඉතින් අපි කෑම කෑවා. හැබැයි මම අන්තිමට දෙන්නා රිවිව් එක. ඉතින් මේ අපේ ෆස්ට් ටයිම් තමයි මෙහෙම කට්ටියක් එක්ක එළියට ආපු. මෙතන 60 දෙනෙක් විතර හිටියා. හැබැයි හිතුවට වඩා අපි ගොඩාක් එන්ජොයි කරා. අපි one night තමයි මෙහි හිටියේ. ඉතින් හැමෝම සතුටින් තමයි කාලේ ගත කරේ. ඊට පස්සේ අපි කාලා මේ ආපු ගමන් යන්නේ කඩයක් හොයාගෙන. මොකද අපිට වතුර ගේන්න අමතක වුණා. ඉතින් අපි මේ කඩ හොය යනවා වතුර තව මොන හරි ගන්න. මොනා ගන්න දාද? මල්ල මොනා ගන්න දාද? මෙච්චර දුරක් ගියා මේ ටෙනිස් ආස් නක් වෙන්නයි හදන්න. අනන්න 2 hours later. And luckily I met these two. ඇත්තටම මේ ගොඩ කාලෙකට පස්සේ තමයි අපි හම්බුනේ. ඉතින් අපි කතා කර කියව තමයි ඉතින් අපේ කාලේ ගත කරේ. බොන්න මේක පිවා බොන්න ට්‍රේල් එනවා. මේ පුතා එන්නකෝ. මේ අම්මා ටිකයි වාට එකයි දෙකක් ගෙනියන්නේ. ඉතින් අපිට හවස්සලා රස මිල් කොෆි එකත් හම්බ වුණා. ඔබ මලක් වෙලා සොදුරු මගේ පපුව පුරා පිරුණු නිමාවක් නැති ආදරේ කවුරුවත් දන්නේ නෑ අප දිවි තිබෙන තුරා ඔබ මට ලැබුණා කියා. නංගයා කොහෙද යන්නේ? එක්කෙනෙක් ලැජ්ජායි. මටත් ලැජ්ජායි. ඉස්සරහ ගොඩක් අය ඉන්නවා. අපි බලමු ඉතින් රැඩ මොකද වෙන්නේ කියලා අද. ඉස්සරට අපි හැබැයි ඇත්තටම දන්නේ නැහැ කවුද එන්නේ කියලා. දන්න මෙච්චර කට්ටියක් හොඳ නඩවලේ තනියෙන් ඔව් දිසෙනි එයා මේ TikTok කරන්න වීඩියෝස් වල ඉස්සරහට ගොඩක් අප්ඩේට් මේක බ්ලොග් එකේ දාන්න ගිහින් අප්ඩේට් වලට හම්බෙයි. Hello දිසෙනි Star of the day. ඔන්න දැන් වෙලාව 7යි ගානක්. හැබැයි ඒ අතරතුර වීඩියෝස් ටික මම ළඟ නෑ. මොකද මම වොෂ් දාන්න ගියා. හැමෝම ලස්සනට සින්දු කිව්වා. හරිම ලස්සනයි. ඇත්තටම ඒ වෙලාවේ හරිම ෆන් ඒ වගේම හැපි. දාන ඔක්කොම දාන්න. ඔයගොල්ලෝ දානකොට පාන්දර එකමාර දෙක විතර වෙනවා අපිට. ඇත්තටම මේ වෙලාවේ අපරාධි කියලා හිතුණා හිටපු නැති එක. මොකද කට්ටිය හොඳට එන්ජොයි කරලා තිබුණා. ඉතින් හොඳට කාලේ ගත කරා හැමෝම. Hello.
හරි වීඩියෝ කරන වීඩියෝ එකත් එක්ක මම පේන්නේ මම බැලුවා කියන්නේ ඉතින් හෙට දවසක් තියනවා මේ ෆස්ට් ඩේ එකේ හෙට දවසක් බලන්න ඉතින් මම උඩට කරගෙන වලගේ කියලා මෙයාගේ බොරුවට කියවන්න බෑ ගෙදර පොතක් අතරින් අල්ලන්න කියන මම පොත කියවනවා දැක්කම මෙයා කියවන්න පටන් ගත්තා Two difference of people. අපි කන්න යන්නේ. අම්මා දැන් වෙලාව 10යි ගානක්. අනේ අපි chat my phone එක දැන් charge කරගන්න අපි චුට්ටක් ආවා කාලා. චුට්ටක් අත්තටම මෙතන කැමරා හයිද? අනේ මේවා දන්න කැමරා හයිද? ඔයාලා මේ පොත් කියලා තියනවාද? මේ වගේ පොත් ගන්න කාන්තාවන්ට හිංසා කරන්න එපා. හරි. මෙන්න මේ කැලේ කියනවා. ඉතින් මේ බ්ලොග් එක ආලා බලවද? බලවද කියලා අහන්න බ්ලොග් එක. ආලා බලවද? අනේ ඔයාලා කියන්න බෑ මේ පොතේ තියෙන දේවල්. මේ අක්කට සබ්ස්ක්‍රයිබ් කරන්න. අනේ හරි වැඩේ. හරි. ඉතින් මේවත් ගන්න එපා. මගේ හැබැයි හරි. ඉතින් හෙට දවසක් බලන්න. නෑ බ්ලොග් එක. බ්ලොග්. අයියා මගේ බ්ලොග්ස් බලන්නේ නැද්ද? YouTube එකේ මගේ බ්ලොග්ස් බලන්නේ නැද්ද? රිපෝට් එක. ඔව්. Hi, good morning. Itin මේ day 2 මේක තමයි අද ඉස්තකලා ඉතින් බලමු දවස කොහොමද කියලා ෆස්ට් ඩේ එක බලවද ඉතින් stay tuned බලාගෙන ඉන්න මේ බ්ලොග් එකෙන් මොකද වෙන්නේ කියලා මේ තියෙන්නේ day 2 ඉතින් අපි උදේම යනවා දැන් උදේට කන්න මාය අපච්චි තමයි ගියේ නංගි අම්මයි තාම ලෑස්ති වෙනවා හරි දැන් මං ඔයාලට මෙතන ගැන පොඩි රිවිව් එකක් දෙන්නම්. ඇත්තටම මේ මගේ honest review එක එකිනෙකාට වෙනස් වෙන්න පුළුවන්. ඉතින් මෙතන නම් මම ඔයාලට recommend කරන්නේ නැහැ. මොකද මෙතන කෑම එහෙම ගොඩාක් රස නැහැ. මොකද අපි එදා කතරගමදී එහෙ සර්කිට් බංගලෝ එකෙන් ලන්ච් ගත්තනේ එදා කෑම නම් හරිම රසට තිබුණා. ඉතින් ඒක ඔයාලා ඒ බ්ලොග් එක බලනවා නම් අනිවාර්යයෙන්ම දකින්න නැති. ඉතින් මං හිතනවා මෙතන මීට වඩා මේන්ටේන් කරන්න පුළුවන් කියලා. හැබැයි ඉතින් මේ වගේ කට්ටියත් එක්ක ඇවිල්ලා කට්ටියත් එක්ක එන්ජොයි කරන්න වගේ නම් මේ වගේ තැනක් හොඳයි. ඒත් ඉතින් ඔයාලා දන්නවනේ සර්කිට් බංගලෝ වල හැමෝටම නවතින්න බෑ කියලා. අපි යන්න ඉතින් දැන් අපි එතරින් යනවා තව තැනකට මෙතනට යන්න අපි දාන්න එතන හරිම ලස්සනයි. ඉතින් බලාගෙන ඉන්න ඉස්සරහට මොකද වෙන්නේ කියලා.
අපිට හැමද දාවින්න. ඉන්දර නෑ. ඇන්ටි ආවේ. මල්ලි නෑනේ. අපි අනේ. අම්මගේ ලස්සන. ජයස්ගේ අංගිද. බුදු ලස්සන. ඔක්කොම දැම්මා ඒකට බා. ඉතින් කට්ටියම නෑවේ මෙතනි. මෙතන හරිම නිදහස් වැඩිය සෙනග නැහැ එතන. හැබැයි අපි නම් නෑවේ නැහැ. අපි නාන්න නැතුව මොකද කරේ කියලා බලන්නකෝ. අපි යනවා. ඉතින් දැන් අපි මේ යන්නේ කෑම කඩයක් හොයාගෙන මේ අවුවේ අපි දන්නවත් නැති පැත්තක. කොහොම හරි අපිට හාමුදුරුවෝ පොඩි පෙට්ටි කඩයක්. හැබැයි එතන කෑම රසයි. අපි ඉතින් අපි ගත්තේ බිටර් රෝල්ස්, බිටර් රොටි. රසට තිබුණා මෙතන. ඒ වගේම මේ කඩේ හරිම පිරිසිදුයි, රසයි. ඉතින් ඔයාලත් ඉඳලා හිටලා මේ වගේ තැන්වලුන try කරන්න. හිතනවට වඩා අපි හිතුණා ඇත්තට මේ කෑම රස වෙයි කියලා. හැබැයි හොඳට තිබුණා. පුතා බලන්න මේ දොරක් වැහුන්නේ නැහැ. අක්කේ වාගේ දොර. මගේ දරද? අම්මා අක්කා අනේ මල්ලි ඉන්න පොඩ්ඩක්. හරිද? ඔව් හරිද? ඔයා ඇන්ටි කියද? අම්මේ දොරවල් හයියෙන් අහනවටත් තරහයි. මේ අපිට පුතා මේ දාන්නේ කොහොමද? ඉතින් ඔය අර හරියෙන් බහින්න නම් බැරිද දන්නේ? අර හරියට නවතනින් කියන බෑ. මේ තාත්ත දාන්නේ මෙහෙන් නේද පුතා? ඈ ඒක සත්තුන් නීඩ ගන්න නැතිනම් නේද? ඕ කොහොමද දාන්නේ? මෙතනින් දාන්න බෑනේ. shopping. මෙහෙන් යනවා. අපි හොඳට කෑවා දැන්. මෙතනින් දාන්න. අපි අනාශුට්ට ඇවිදින්න. අපි එක්ක අපාන එක් කට්ටිය අතර නානවා. මෙතනින් දාන්න. අපි නෑ. ටීවී එකක් තියෙනවා. ඉතින් අපි ආයමත් ආවා කට්ටිය ඉන්න තැනට. ඊට පස්සේ එතනින් අපි ගියා දවල්ට කන්න. අපි දවල්ට ගියේ මෙන්න මෙතනට. ඕගොල්ලෝ ගොඩක් දෙනා මෙතනින් නම් කාලා ඇති. ඉතින් මෙතන විශේෂත්වය තමයි එයාලා අපිට රොටි පුච්චලා දෙන්නේ ගලේ. ඒ රොටි හරිම රසයි. ඒ වගේම එයාලගේ සම්බල් තව පරිප්පු වඩේක කෑවහම හරිම රසයි. ඉතින් ඔයාලත් ගියොත් අනිවාර්යයෙන්ම මෙතනින් try කරලා බලන්න. මම හිතනවා ඔයාලත් මෙතන රොටි වලට කැමති වෙයි කියලා. ඉතින් මෙහෙම තමයි අද vlog එක ඉවර වෙන්නේ. ඉතින් අන්තිම වෙනකම් බලපු හැමෝටම thanks. ඒ වගේම subscribe කරන්න අමතක කරන්න එපා. එහෙනම් පරිස්සමින් සතුටින් ඉන්න.